මාලිකි යෞමිද්දීන් විනිශ්චය දිනයේ අධිපතිය. මාලික් යන වචනේ තේරුම කෙනෙකුට කැමැති පරිදි එය බැහැර කිරීමට අයිතියක් සහ බලයක් ඇති ආකාරයෙන් යමක් Taman සතුව තබා ගැනීමයි. දීන් යන වචනේ තේරුම ප්‍රතිඵලය යන්නයි. එබැවින් ප්‍රතිඵල දිනයේ ස්වාමියා යන වාක්‍ය ඛණ්ඩයෙන් අදහස් කරන්නේ ඵල විපාක දෙන දිනයේ සම්පූර්ණ ආධිපත්‍යය ඔහු සතු බවයි. එනම් ඵල විපාක දෙන දිනයේදී පවතින සියල්ල කෙරෙහි ආධිපත්‍යය අල්ලාහට පමණක් හිමිවනු ඇත. ඵල විපාක දිනය හේවත් විනිශ්චය දිනය යනු යහපත් හෝ අයහපත් ක්‍රියාවන්ට ඵල විපාක දීම සඳහා අල්ලාහ විසින් නියම කරන ලද දිනයයි. මලික් යන්නේ තේරුම රජුන් සහ පාලකයා යන්නයි. අද දින සියලු බලය කාටද යයි ඔහු අසනු ඇත. අල්ලාහටමයි. එකම උත්තරීතර තැනැත්තාට යයි සූරතුල් ගාෆිර් ආයත් 16 දී සඳහන් වේ. ප්‍රතිඵල දවසේ ස්වාමියායයි පවසන බැවින් ඔහු අනෙක් දවස්වල ස්වාමියා නොවන බව එයින් අදහස් නොවේ. අල්ලාහව ලෝකවල ස්වාමියා ලෙස මීට පෙර ආයතයේ විස්තර කර ඇත. රබ්බිල් ආලමීන් මෙය මෙලොව සහ පරලොව යන දෙකටම අදාළ වේ. එදින අල්ලාහ් ඔහුගේ මැවීම් වලින් ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුව ගණනය කර ඔහුව සමාව දෙන අය හැර අයහපතට නරක ආදියද යහපතට ස්වර්ගයේද ලෙස තීන්දුව කරයි. අනුන්ගේ දීපල බලෙන් උදුරාගෙන අයිතිය පවරා ගන්නා මිනිසුන් සහ අනුන්ගෙන් ගසා කන මිනිසුන් බොහෝ ඇත. එලෙස ඔවුන් කරන්නේ බල තණ්හාවෙන්. විනිශ්චය දිනයේදී අල්ලාහ් පොළව අල්ලාගෙන අහස ඔහුගේ දකුණු අතින් නවාගෙන මම රජ වෙමි. පොළවේ රජවරු කොහේද? ඒකාධිපත්‍යය කොහේද? අහංකාරය කොහේද යනුවෙන් ප්‍රශ්න කරනු ඇත. එදින අල්ලාහගේ අනුමැතිය නොමැතිව කතා කිරීමට කාටත් අවසර නැත. වඛෂාතිල් අස්වාතු ලිර්රහ්මානි ෆලා තස්මඋ ඉල්ලා හම්සා. තවද සියලු හඬවල් අල්ලාහට යටත් කරනු ලැබේ. ඔවුන්ගේ පියවරවල මෘදු හඬ හැර වෙන කිසිවක් ඔබට ඇසෙන්නේ නැත. සූරතුල් ගාෆිර් ආයත් 108 සඳහන් වේ. යෞම යഅති ලා තකල්ලමු නෆ්සුන් ඉල්ලා බිඉذ්නිහි ෆමින්හුම් ශකීයුන් වසঈද්. එය පැමිණෙන දිනයේදී කිසිවෙකු ඔහුගේ එනම් අල්ලාහගේ අවසරයෙන් තොරව කතා කළ නොහැක. ඔවුන්ගෙන් සමහරක් අවාසනාවන්තයින් වන අතර සමහර අය භාග්‍යවන්තයින් වනු ඇත. සූරතුල් හූද් ආයත් 105. එදින කිසිවෙකු ලෝකයේ ඔවුන් සතුව තිබූ කිසිවක් අයිති කර නොගනී යයි අල්ලාහ් පවසන බව ඉබ්නු අබ්බාස් පැවසූහ. ප්‍රඥාවන්ත පුද්ගලයා යනු තමා ගැන සිතා බලා මරණින් මතු ජීවිතය වෙනුවෙන් කටයුතු කරන තැනැත්තාය කියා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසූහ. එනම් ඔහු තමාගේ හැම ක්‍රියාවක් ගැනම වගකීමෙන් සිටිය යුතුය යන්නයි. දෙවියන් විසින් ප්‍රශ්න කරනු ලැබීමට පෙර ඔබ ගැනම පරීක්ෂා කර බලන්න. යයි උමර් රදියල්ලාහු අන්හු තුමා පැවසිය. යෞමුද්දීන් යනු ජනතාව ප්‍රශ්න කරනු ලබන දිනයයි. එවිට ඔවුන්ට ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුව ඵල විපාක ලැබෙනු ඇත. ක්‍රියාවන් හොඳ නම් ප්‍රතිඵලයද හොඳ වනු ඇත. ක්‍රියාවන් නරක නම් ප්‍රතිඵලයද නරක වනු ඇතයයි ඉබ්නු අබ්බාස් රදියල්ලාහු අන්හු පැවසූහ. මේ ලෝකයේ සෑම දෙයක් කෙරෙහිම සැබෑ සහ සම්පූර්ණ අයිතිවාසිකම අල්ලාහට පමණක් බවට කිසිම සැකයක් නැත. එහෙත් අල්ලාහ් ඔහුගේ ත්‍යාගශීලීත්වයෙන් සහ ප්‍රඥාවෙන් මිනිසාටද යම් ආකාරයක తాවකාලික අයිතිවාසිකමක් ලබා දී ඇත. නමුත් අද නඩු විභාගයක් මගින් ලබා දී ඇති ඉඩම් හෝ මුදල් හෝ බලය හිමි කර ගැනීමේදී මිනිසා සෑම විටම ආඩම්බරයෙන් හා අහංකාරයෙන් මත්වීමට නැඹුරු වී ඇත. විනිශ්චය දිනයේ ස්වාමියා යන වාක්‍ය ඛණ්ඩය අමතක වීමේ සහ ආත්ම අභිමානයේ ගිලී සිටින මිනිසාට අනතුරු ඇඟවීමක් වන අතර ඔහුගේ සියලු දේවල්, දීපල සහ මිනිසුන් සමග ඔහුගේ සියලු සම්බන්ධතා කෙටි කාලීනයි. ස්වාමීවරුන් තවදුරටත් ස්වාමීවරුන් නොවන සහ වහලුන් තවදුරටත් වහලුන් නොවන දවසක් පැමිණෙන බවත් එවිට කිසිවෙකුට බාහිරින් පවා කිසිවක් හිමි නොවන අතර මුළු විශ්වයේම පැහැදිලි මෙන්ම සැබෑ හිමිකාරීත්වය සහ ප්‍රවීණත්වය
උත්තරීතර අල්ලාහට හැර අන් කිසිවෙකුට අයත් නොවන බව පෙනෙනු ඇත. ඔවුන් අල්ලාහ ඉදිරියේදී පෙනී සිටින දිනයේදී ඔවුන්ගේ කිසිවක් පැහැදිලිවම අල්ලාහ්ගෙන් සැඟවී පවතින්නේ නැත. අද රාජ්‍යයේ කාගේද? බල සම්පන්න ඒකීය එකම අල්ලාහ්ගේ වේ. අද සෑම කෙනෙකුටම Taman කළ දෙයට ඵල විපාක දෙනු ලැබේ. අද කිසිවෙකුට අසාධාරණයක් සිදු නොවේ. අල්ලාහ්ගේ ගණන් බැලීම නියත වශයෙන්ම වේගවත්ය. ඉය්යාක නඅබුදු ව ඉය්යාක නස්තഈන් සූරතුල් ෆාතිහාහි ආරම්භයේදී අල්ලාහ් ඔහුගේ ඊ타මත් අලංකාර ගුණාංග මගින් තමා ගැන ප්‍රශංසා කරන අතර ඔහුගේ සේවකයන් ඒ ආකාරයෙන්ම ඔහුව ප්‍රශංසා කළ යුතු බව උගන්වා ඇත. මිනිසෙකුගේ ජීවිතය අතීතය, වර්තමානය සහ අනාගතය යන කාල අවධි තුනකට බෙදී ඇත. ශුන්්‍යතාවයෙන් සිටි මිනිසාව මැව්වේ අල්ලාහ් වන අතර ඔහුට විශ්වයේ හොඳම ස්වરૂපය, ඔහුගේ අවශ්‍යතාවයන් සහ බුද්ධිය ලබා දී වර්තමානයේදී ඔහුව නඩත්තු කර පෝෂණය කරන්නේ අල්ලාහ් වේ. එම නිසා මිනිසා තම ජීවිතයේ අවස්ථා තුනෙහිම අල්ලාහ් මත සම්පූර්ණයෙන්ම යැපෙන බව මෙම වාක්‍ය තුනෙන් පැහැදිලි කර ඇත. මෙම හේතුව නිසා කිසිදු සැකයක් නොමැතිව ස්වභාවිකවම අල්ලාහ් පමණක් නමස්කාර කිරීමට සුදුස්සා යන නිගමනයට මඟ පාදයි. භාෂාමය වශයෙන් ඉබාදත් යන්නෙහි තේරුම යටපත් කරන ලද යන්නයි. ආගමික පාරිභාෂික වචන මාලාවේ ඉබාදත් යන්නෙන් අදහස් කරන්නේ උපරිම ආදරය, නිහතමානීකම සහ බියයි. ඊයාක ඔබ යන්නෙන් අදහස් කරන්නේ අපි ඔබට පමණක් නමස්කාර කරන අතර අන් කිසිවෙකුට නොව හා ඔබ මත පමණක් විශ්වාසය තබන බවයි. මෙය කීකරුකමේ පරිපූර්ණ ආකාරය වන අතර මුළු ආගමම මෙම අදහස් දෙක මත රඳා පවතී. ඉය්යාක නඅබුදු ව ඉය්යාක නස්තഈන්. පළමු කොටස ශිර්ක් වෙතින් නිර්දෝෂී භාවය ප්‍රකාශ කිරීමක් වන අතර දෙවැන්න කිසිදු බලයක් හෝ ශක්තියක් තිබීම ප්‍රතික්ෂේප කරමින් සියලු කටයුතු අල්ලාහ් විසින් පමණක් පාලනය කරනු ලබන බව පිළිගැනීම පෙන්눔 කරයි. ඉය්යාක නඅබුදු එහි තේරුම අපි ඔබව පමණක් තනිව තෝරා ගනිමු. අපි ඔබට බිය වෙමු. අපි ඔබෙන් බලාපොරොත්තු වෙමු. ඔබ පමණයි අපගේ ස්වාමියා, වෙන කිසිවෙකු නොවේ. මෙය තෞහීද් අල් උලූහියා ලෙස හඳුන්වයි. ව ඉය්යාක නස්තഈන් අපගේ සියලු කටයුතු වලදී ඔබට කීකරු වෙමු. මෙය තෞහීද් අර් රුබූබියා ලෙස හඳුන්වයි. මක්නිසාදයත් මෙහි අරමුණ නමස්කාරය වන අතර අල්ලාහ්ගේ උපකාරය මෙම අරමුණ ක්‍රියාත්මක කිරීමට ඇති මෙවලමයි. උදව්වක් උපකාරයක් නම් අල්ලාහ්ගෙන් පමණක් ඉල්ලීමටද අපට අවසර ඇත්තේ යන ප්‍රශ්නය ඔබට මතුවෙන්න පුළුවන්. අර පොත මට දෙන්න, නැත්නම් මට බඩගිනි කන්න දෙන්න කියා කවරෙකුගෙන් හෝ ඉල්ලීම ශිර්ක් වේවිද? නෑ. අල්ලාහ්ගෙන් බලාපොරොත්තු වන උපකාරය නම් ඒ සඳහා බලය අල්ලාහට පමණක් ඇති උපකාරයක් වේ. උදාහරණයකට වෛද්‍යවරයෙකුට ඖෂධ නියම කළ හැකි නමුත් සුව කිරීම අල්ලාහ්ගෙන් පමණි. මෙහි තේරුම වන්නේ අපි කම්මැලි නොවි අපගේ යහපත වෙනුවෙන් උත්සාහ කළ යුතුයි යන්නයි. අල්ලාහ් අපට සෑම දෙයක් කිරීමට හැකියාව ලබා දී ඇත. හැකි සෑම උත්සාහයක්ම දරා වෙහෙස මහන්සියෙන් කටයුතු කළ යුතුයි. නමුත් අපගේ උත්සාහයට ප්‍රතිඵල ලැබෙන්නේ අල්ලාහ්ගෙන් පමණක් බව අප මතක තබාගත යුතුයි. මිනිසා දාසයෙකු බවත් එම නිසා සෑම අතින්ම ඔහුට වඩා බලවත් දෙයකට නමස්කාර කිරීමේ ලක්ෂණ අල්ලාහ් ඔහුගේ මැවීමේ ස්වභාවයෙහි තබා ඇත. අල්ලාහ් තම නබිතුමාව අබ්ද් ලෙස හැඳින්වීය. අල්හම්දුලිල්ලාහිල්ලදී අන්සල අලා අබ්දිහිල් කිතාබ. සියලු ප්‍රශංසා හා ස්තුතිය අල්ලාහ්ටම හිමි වේවා. ඔහු තම සේවකයා මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් වෙත ග්‍රන්ථය එනම් අල් කුර්ආනය පහල කළේය. ඉබාදතය යනු සලාතය ඉටු කිරීම, උපවාසයේ යෙදීම සහ කුර්ආනය පාරායනය කිරීම පමණක් නොවේ. ඊමාන්, තක්වා, ආදරය සහ බිය හදවතින් නැමදීම එනම් හදවතින් කරනු ලබන ඉබාදත් වේ. අල්ලාහ්ගේ දික්ර් කිරීම, කුර්ආනය පාරායනය කිරීම හා ආචාරශීලී කතා විලාසය යන ඒවා
වචනයෙන් කරනු ලබන ඉබාදතයන් වේ. සලාතය ඉටු කිරීම, උපවාසය සහ හජ් වන්දනාව යන ඒවා ශරීරයෙන් කරනු ලබන ඉබාදතයන් වේ. zakat සහ සදකා ධනයෙන් කරනු ලබන ඉබාදත් වේ. එම නිසා නමස්කාරයේදී කිසිවෙකු අල්ලාහට සම්බන්ධ නොකිරීම යන්නෙන් අදහස් කරන්නේ අල්ලාහට ආදරය කරන ආකාරයට හෝ බියවන ආකාරයට හෝ යැපෙන ආකාරයට වෙනත් කිසිවෙකුට ආදරය කිරීම හෝ බියවීම හෝ යැපීම නොකළ යුතු බවයි. අල්ලාහ සම්බන්ධයෙන් මේ දේවල් කරන ආකාරයට සමානව කිසිවෙකුට කිසිවක් කැපකිරීම හෝ කිසිවෙකුගේ නාමයෙන් බාරයක් ගැනීම හෝ බාරයක් වීම නොකළ යුතුය. අල්ලාහගේ ඉදිරියේ කළ යුතු පරිදි කිසිවෙකු ඉදිරියේ සම්පූර්ණ ආත්ම පහත් කිරීමක් නොකළ යුතුය. අල්ලාහ හැර වෙනත් කිසිවෙකුට නැඹුරු වූ නමස්කාර ක්‍රියාවන්හි නිරත නොවිය යුතුය. ඉහ්දිනස් සිරාතල් මුස්තකීම් සූරතේ සඳහන් මඟ පෙන්වීම යන්නෙන් අදහස් කරන්නේ සාර්ථකත්වය කරා යොමු කිරීම සහ මඟ පෙන්වීමයි. අල්ලාහ් මෙසේ පැවසීය. ඉහ්දිනස් සිරාතල් මුස්තකීම් අපව ඍජු මාර්ගයට යොමු කරන්න යන්නෙහි තේරුම මඟ පෙන්වන්න, යොමු කරන්න සහ අපට නිවැරදි මඟ පෙන්වීම ලබා දෙන්න යන්නයි. අරාබි භාෂාවට අනුව සිරාතල් මුස්තකීම් යනු අතු නොමැති පැහැදිලි මාර්ගයක් යයි ඉමාම් අබූ ජාෆර් අත්-තබරි පැවසීය. මේ ගැන අල්ලාහ් උදාහරණයක් පෙන්වා දී ඇත. දෙපස බිත්ති දෙකකින් වට වූ සිරාත් කෙලින් මාර්ගය, බිත්ති ඇතුළත තිරරෙදි වලින් ආවරණය වූ විවෘත දොරවල් කිහිපයක් ඇත. දොරටුව අසලදී ජනයනි මාර්ගයේ රැඳී සිටින්න. එයින් බැහැර නොවන්න යනුවෙන් හඬ නගන කෙනෙකු සිටි. හඬ නගන කෙනෙකු සිටි. මේ අතර මාර්ගයට ඉහළින් කතා කරන කෙනෙක් මෙම දොරවල් විවෘත කිරීමට කැමති ඕනෑම පුද්ගලයෙකුට අනතුරු අඟවමින් ඔබට දුක් වේ, එය විවෘත නොකරන්න. මන්ද ඔබ එය විවෘත කළහොත් ඔබ ඒ හරහා යනු ඇත යනුවෙනි. ඍජු මාර්ගය ඉස්ලාමයයි. බිත්ති දෙක අල්ලාහ් නියම කළ සීමාවන් වන අතර දොරවල් අල්ලාහ් තහනම් කර ඇති දෙයට සමාන වේ. සිරාත් දොරටුවේ සිටින ඇමතුම අල්ලාහ්ගේ ග්‍රන්ථය වන අතර සිරාත්ට ඉහළින් සිටින ඇමතුම සෑම මුස්ලිම්වරයෙකුගේම හදවතේ ඇති අල්ලාහ්ගේ අවවාදයයි කියා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසූහ. ඇත්තටම විශ්වාසවන්තයෙක් දැනටමත් නිසි ලෙස මඟ පෙන්වනු ලැබ සිටියදී සෑම සලාතයකදීම සහ වෙනත් අවස්ථාවලදී අල්ලාහ්ගෙන් මඟ පෙන්වීම ඉල්ලා සිටින්නේ ඇයි? ඔහු දැනටමත් මඟ පෙන්වීම ලබාගෙන නැද්ද? යනුවෙන් යමෙකු ඇසුවොත් මෙම ප්‍රශ්නයට පිළිතුර නම් ඇදහිලිවන්තයෙකුට දිවා රෑ මඟ පෙන්වීම ඉල්ලා සිටීමට අවශ්‍ය බව සත්‍යයක් නොවේ නම් මඟ පෙන්වීම ලබා ගැනීම සඳහා අල්ලාහ් තමාට අයදීමට ඔහුට උපදෙස් නොදෙන බවයි. මඟ පෙන්වීමේ මාර්ගයේ ස්ථිරව සිටීමට සහ ඒ මත ඔහුව තව තවත් ස්ථිරව හා නොපසුබටව තබා ගැනීමට උපකාර කිරීම සඳහා මිනිසාට ඔහුගේ ජීවිතයේ සෑම අවස්ථාවකදීම උත්තරීතර අල්ලාහ් අවශ්‍ය වේ. අල්ලාහ්ගේ අවසරය ඇතිව මිස මිනිසාට තමාටම ප්‍රතිලාභ හෝ හානියක් කිරීමට බලයක් නැත. එම නිසා අල්ලාහ් මිනිසාට නිරන්තරයෙන් තමාට අයදින ලෙස උපදෙස් දී ඇත්තේ ඔහුගේ උපකාරය, ස්ථිරභාවය සහ සාර්ථකත්වය ඔහුට ලබා දීම සඳහායි. තවද අල්ලාහ් තම විශ්වාසවන්ත සේවකයන්ට මෙසේ ආයාචනා කරන ලෙස අනකලේය. රබ්බනා ලා තුසිග් කුලූබනා බඅද ඉද් හදයිතනා වහබ් ලනා මින් ලදුන්ක රහ්මතන් ඉන්නක අන්තල් වහ්හාබ්. අපගේ ස්වාමීනි, ඔබ අපට මඟ පෙන්වූ පසු අපගේ හදවත් සත්‍යයෙන් ඉවතට නොයවන්න. තවද ඔබගෙන් අපට කරුණාව ලබා දෙන්න. නියත වශයෙන්ම ඔබ දානපතියාය. අපව ඍජු මාර්ගයට යොමු කරනු මැනව යන්නෙහි තේරුම අපව මඟ පෙන්වීමේ මාර්ගයේ ස්ථිර කරනු මැනව, එයින් අපව බැහැර කිරීමට ඉඩ නොදෙන්න යන්නයි. එය අල්ලාහ්ව මඟ පෙන්වීමේ එකම ප්‍රභවය ලෙස පිළිගනී.
මෙම දිව්‍ය මාර්ගය එනම් ඉස්ලාමය අල්ලාහගේ දූතයින් හරහා උගන්වන ලද ශ්‍රේෂ්ඨතම දයාව බව එය පිළිගනී. එය පෙර ආයතයන්හි ප්‍රකාශිත නමස්කාරය එනම් ඉබාදත් සහ යැපීම්, තවක්කුල්, ධාර්මිකව ජීවත් වීමේ ප්‍රායෝගික යෙදුමට සම්බන්ධ කරයි. සාරාංශයක් ලෙස අල්-ෆාතිහාහි ඍජු මාර්ගය පිළිබඳ මඟ පෙන්වීම ඉල්ලා සිටීම යනු අල්ලාහ් සතුටු කරන ජීවිතයක් ගත කිරීමට නොමග යෑමෙන් වළක්වා අවසානයේ මෙලොව සහ පරලොව සාර්ථකත්වයට මඟ පාදන දිව්‍යමය සහාය ඉල්ලා සිටීමකි. වආඛිරු දඅවානා අනිල් හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්. සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික අෂ්හදු අන් ලා ඉලාහා ඉල්ලා අන්ත අස්තග්ෆිරුක වඅතූබු ඉලයික්. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.